අද වීඩියෝවෙන් කියලා දෙන්න හිතුණා හරි අපූර්ව ශාකයක් පිළිබඳව. ඔයාලට කිව්වොත් මම මේ ශාකයේ නම සල්ලිකොළ කියලා. ඔයාලා පිළිගන්නේ නැහැ නේද? ආතරයිටිස්, සන්ධි වේදනා, කෝන් දෙක කැක්කුම්, අතපය හිරිවැටීම්, දණහිස් කැක්කුම්, කාර්ලේජ වර්ධනය සඳහා, ඒ වගේම සියලුම වේදනාවන් සඳහා බෙහෙත් පොට්ටන ඔබත් මිලදී ගන්න. අවශ්‍ය ඔබ මේ තියෙන දුරකථන අංකයට කතා කරන්න. දින 3න් අපි ඔයාලයි ගෙදරටම අරන් එන්න ලෑස්තියි. ඉතින් මේ අපේ ඉපැරණි ජනවහරේ සඳහන් වෙනවා මේවට සල්ලිකොළ කියන. මොකද මේ ශාකය ඉස්සර භාවිතා කරපු කාසිය වලට සමාන හැඩයක් තියෙන හින්දා. ඉතින් මේ පණම්පෙති කියන ශාකය. මේ ශාකය සාමාන්‍ය තේගස් ආශ්‍රිතව දියසෙවිල්. ඒ කියන්නේ දියසෙවිල් හැදුනම මේක හරහා තමයි මේ ගහ ඉතා ඉක්මනින් වර්ධනය වෙන්නේ. වැලක් විදියට. ගහක් නෙමෙයි. වැලක් විදියට වර්ධනය වෙනවා. ඉතින් මේකේ වටිනාකම කිව්වොත් කැඩුම් බිඳුම් මෙතකමට මීට වැඩිය වටිනා බෙහෙතක් නැහැ. මොකද මේවෙන් බෙහෙත් හදලා 35 බෙහෙත කියලා බෙහෙතක් බඳිනවා හන්දි පෑස්සෙන්න. මේ බෙහෙත් එකෙන් ඒ කියන්නේ 35ක් ඇතුළත හන්දිය පාස්සන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන් නේද මේකේ වටිනාකම. ඔයාලා මේක දන්නේ නැතුව ඉතින් ඒ වගේම හන්දි තෙල් හිඳින්න. සන්ධි වලට තෙල් හිඳින්න දනිස් සමහරට හැමදේටම මේ බෙහෙත් එක ඉතා දුර්ලභයි. ඉතින් ඔයාලා අදම දැක්කොත් මේ වයින් ගහක් උගුලට විසි කරන්න එපා. ගෙදර මිදුලේ තිබ්බත් ගෙදරට සල්ලි ලැබෙනවා වගේ කියලා හිතලා මේක ඉතුරු කරන්න. මොකද මුදල් වලට වැඩිය වටිනාකමක් තියෙනවා. ඒ වගේම ඇස් රෝග වලට ඇස්වල රතු වීමට ඒවට සම්බන්ධවත් සිංහල බෙහෙතේ වෙදකමට මේක සෑහෙන ප්‍රයෝජනයක් අරන් තිබෙනවා. ඉතින් බලන්න අපි හිතන්නේ නැති වුණාට මේ බෙහෙත් වල තියෙන වටිනාකම. ඉතින් ඉස්සර තවත් නමක් කිව්වලු කිඹුල් වැන්න කෙනෙක්. කිඹුලගේ පිටේ තියෙන ස්වරූපයට හැඩයි මේ කොළ ටික කඳක වෙලුණා. මේකින්ද තමයි නම භාවිතා වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් අදම මේක දැක්කොතින් උගුලලා අයින් කරන්න කලින් මෙන්න මේ වගේ බලන්න හැඩයකින් මේ කොළ බිඳුනම ටක් ගාලා විදිනවා. ඒ කියන්නේ නැවෙන ගමන් කැඩෙනවා. ඒ වගේ නිකන් අර පතොක් ශාක වගේ කොළේ තියෙන. ඉතින් ඔයාලා අදම මේ උගුලට විසි කරන්න එපා. මේකේ වටිනාකම ඔයාලට පුංචි පැහැදිලි කිරීමක් කරේ අද. ඉතින් ඔයාලගේ අදහසත් මේකට ලියන්න අමතක කරන්න එපා. තවත් දවසක මෙන්න වගේ පුංචි වටිනාකම් පහදවා දෙන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.